දොරටුපාලයෝ කියන එක අපි මේ ජනමාධ්‍ය ගැන කතා කරනකොට ඉතා හොඳින් පැහැදිලි කරගන්න ඕනේ. ජනමාධ්‍යයේ ඉන්න දොරටුපාලයෝ කවුද කියන එක. සමහර අවස්ථාවල අපේ විභාගයේ විවිධ තැන්වලදී මේ ගැන අහලා තියෙනවා. දොරටුපාලයෝ කවුද කියන එක පැහැදිලි වෙන්න ඕනේ ඔයාලා හැමෝටම. දැන් ළමයි දොරටුපාලයෝ කියන්නේ කවුද ජනමාධ්‍යයේ ඉන්න? මේක පැහැදිලි කරගන්න ඕනේ මෙහෙමයි. ජනමාධ්‍යයට තොරතුරු එනකොට ඒ තොරතුරු එන්නේ විවිධ අයගෙන්. දැන් මඩකලපු එක්කෙනෙකුගෙන් එන්න පුළුවන්, යාපනයේ එක්කෙනෙකුගෙන් එන්න පුළුවන්, හම්බන්තොට එක්කෙනෙකුගෙන් එන්න පුළුවන්, කොළඹ එක්කෙනෙකුගෙන් එන්න පුළුවන්. ඒ අය හොයාගත්ත තොරතුරු ජනමාධ්‍යයට එනවා. හැබැයි ජනමාධ්‍ය ඔය තොරතුරු හැම එකක්ම ඒ එන විදිහටම ඒ එන ඇත්ත ස්වභාවයෙන්ම මිනිස්සුන්ට කියන්නේ නැහැ. මේවා ජනමාධ්‍ය ආයතනවල උවමනාවන් වලට ගැලපෙන විදිහට හදලා තමයි මිනිස්සුන්ට කියන්නේ. මෙන්න මෙතෙන්දී විවිධ අයගෙන් මාධ්‍ය වෙත එන තොරතුරු මාධ්‍යයෙන් මිනිස්සුන්ට යන එක පාලනය කරන, සීමා කරන, කොටස් කපා විකෘති කර වෙනස් කරන පිරිසක් ජනමාධ්‍ය ආයතන ඇතුලේ ඉන්නවා හැම ජනමාධ්‍යකම. මෙන්න මේ පිරිස, මෙන්න මේ චරිත ටික තමයි ජනමාධ්‍යයේ දොරටුපාලයෝ කියලා අපි කියන්නේ. දැන් ආණ්ඩුවේ මාධ්‍යයක් වුණත්, එහෙම නැත්නම් ළමයි පෞද්ගලික මාධ්‍යයක් වුණත් මේ මාධ්‍යයට අයිතිකාරයෙක් ඉන්නවා. එක්ක රජය, එහෙම නැත්නම් පුද්ගලික ව්‍යාපාරිකයෙක්. දැන් ඒ ව්‍යාපාරිකයාට තියෙනවා එයාගේ අරමුණක්. ඒ අරමුණත් එක්ක තමයි ඒ මාධ්‍ය ආයතනයේ අරමුණ හැදිලා තියෙන්නේ. එතකොට ඒ අරමුණට ගැලපෙන්නේ නැති දෙයක් ඒ මාධ්‍ය ආයතනයෙන් මිනිස්සුන්ට කියන්න ලෑස්ති නෑ. ඒක Tamanට අවාසි. ඒ නිසා සමාජයෙන් කොච්චර හොඳ තොරතුරු ආවත්, කොච්චර වැදගත් තොරතුරු ආවත් සමහර වෙලාවට මාධ්‍ය ආයතනයක් ඒක මිනිස්සුන්ට කියන්නේ නෑ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු කිසියම් පරිසර හානියක් ගැන ලොකු තොරතුරක් ව්‍යාපාරික ආයතනයක් ගෙනහිල්ලා කසල ගෙනහින් දානවා කොහේ හරි තැනකට. ඒක ගමේ මිනිහෙක් සම්පූර්ණයෙන්ම වාර්තා කරලා මාධ්‍ය ආයතනයකට දෙනවා. මාධ්‍ය ආයතනයේ තොරතුරු ගත්ත හැටිය හොඳටම ඇත්ත, කතාව නියමයි, ලොකු පරිසර හානියක් වෙනවා, මේ සමාගමෙන් තමයි කරන්නේ, ඒකේ ලොරි වලින් ගෙනහැල්ලා දාන ඔක්කොම විස්තරේ තියෙනවා. හැබැයි ওই ප්‍රවෘත්තිය දාන්න මාධ්‍ය ආයතනයේ ලෑස්ති වෙනකොට ප්‍රශ්නයක් වෙනවා. ඒ කසල ගෙනහැල්ලා දාන සමාගම තමයි මේ මාධ්‍ය ආයතනයේට වැඩියෙන්ම වෙළඳ දැන්වීම් දෙන්නේ. දැන් එතකොට මොකද්ද වෙන්නේ? මේ ප්‍රවෘත්තිය දැම්මොත් ඒ සමාගම අමනාප වෙනවා, වෙළඳ දැන්වීම් දෙන එක නැතුව යනවා. දැන් ওই මාධ්‍ය ආයතනයේ ඒ ලාභේ නැති කරගන්න, අවාසියක් කරගන්න ලෑස්ති නැහැ. ඒ නිසා ප්‍රවෘත්තිය කොච්චර හොඳ වුණත්, ඒක Tamanට හරියටම ලැබිලා තිබුණත් ඔය මාධ්‍ය ආයතනය ඒක මිනිස්සුන්ට කියන්නේ නැහැ. මොකද මාධ්‍යයට ඒ ප්‍රවෘත්තියට වැඩිය වටිනවා Tamanට එන ලාභය. ඒ නිසා මාධ්‍ය ආයතන මේ සර්ව සුද්ධ සම්පූර්ණ ඒවා නෙමෙයි. ඒගොල්ලන්ගේ අයිතිකාරයන්ට ඕන විදිහට තමයි ළමයි මාධ්‍ය ආයතන හැදිලා තියෙන්නේ. දැන් එතකොට මේ මාධ්‍ය හැම එකකම රජයේ මාධ්‍ය වුණත් රජයට ඕන විදිහට, ආණ්ඩුවලට ඕන විදිහට තමයි ඒ මාධ්‍ය පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේ මාධ්‍යවල තමන්ගේ ආයතනයේ අරමුණු වලට ගැලපෙන විදිහට තමන්ට එන තොරතුරු කපලා, වෙනස් කරලා, එහෙම නැත්නම් විකෘති කරලා මිනිස්සුන්ට යවන්න ඉන්න පිරිසක් මේ හැම මාධ්‍ය ආයතනයකම ඉන්නවා. හැබැයි ඉස්සර ඔය දොරටුපාලයෝ කියන අයව හැඳින්නුවේ එඩිටර්ස්ලා, සංස්කාරකවරු කියලා විතරයි. දැන් මාධ්‍යයේ ඉන්න සංස්කාරකවරු තමයි දොරටුපාලයෝ කියලා ඉස්සර කිව්වේ. හැබැයි ඒක හරි පටුයි. ඒ සංස්කාරකවරු විතරක් නෙමෙයි දොරටුපාලයෝ ඉන්නේ. දොරටුපාලයෝ ගොඩක් ඉන්නවා මාධ්‍ය ආයතනයක් ඇතුලේ. ඒක පළවෙනිය තමයි මාධ්‍ය ආයතනයේ අයිතිකාරයා. අයිතිකාරයා පළවෙනි දොරටුපාලයා. දැන් එතකොට පළවෙනි දොරටුපාලයා අයිතිකාරයා මොකද එයාගේ ආයතනය. ඒසා අයිතිකාරයා තමයි මුලින්ම මේක මොකද්ද දාන්න ඕනේ, මොකද්ද එපා මොකද්ද කියලා කියන කෙනා. එයාගේ යටතේ ඉන්න අධ්‍යක්ෂවරුන්ට, කළමනාකරුවන්ට මේ අයට උපදෙස් දීලා තියෙනවා. මේ විදිහේ සීමාවල ඉඳගෙන තමයි ඕගොල්ලෝ තොරතුරු දාන්න ඕනේ කියලා. ඒ නිසා අයිතිකාරයා තමයි තොරතුරු, Tamanට ලැබෙන තොරතුරු මිනිස්සුන්ට යන එක සීමා කරන, පාලනය කරන පළවෙනි චරිත විදිහට, ප්‍රධානම චරිත විදිහට අඳුර ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ එයා යටතේ මාධ්‍ය ආයතනයේ වැඩ කරන අධ්‍යක්ෂවරු, කළමනාකරුවෝ, ප්‍රවෘත්ති සංස්කාරකවරු හා අනෙක් සංස්කාරකවරු, ඒ වගේම නිෂ්පාදකයෝ, මේ අය අන්න මාධ්‍යයට ලැබෙන තොරතුරු ජනතාවට ගලා යන එක පාලනය කරන, සීමා කරන පිරිස විදිහට මාධ්‍ය ආයතන ඇතුළේ ඉන්නවා. මේ අය තමයි දොරටුපාලයෝ කියන්නේ. එහෙනම් කවුද දොරටුපාලයෝ? අයිතිකරුවන්, අධ්‍යක්ෂවරුන්, කළමනාකරුවන්, සංස්කාරකවරුන්, නිෂ්පාදකවරුන් ප්‍රධාන වශයෙන් අපිට මාධ්‍ය ආයතනයක කැපී පෙනෙන දොරටුපාලයන් විදිහට
හඳුරගන්න පුළුවන්. දැන් මේ අය මොකද්ද කරන්නේ? ජනතාවට තොරතුරු මාධ්‍ය ආයතන තුලින් ගලා යන දොරටු ටික සීමා කරනවා, පාලනය කරනවා. ඒ හින්දා අපි මේ අයට මොකද්ද කියන්නේ? දොරටු පාලයෝ කියලා කියනවා.